සිහින ගැන ඇස් අරගෙන හොයන මේ සීරීස් එකේ සිහින ගැන කරලා තියෙන පළවෙනි වීඩියෝ එක අපේ channel එකේ තියෙනවා. මම හිතනවා පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන link එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සිහින ගැන තියෙන පළවෙනි වීඩියෝ එක බලලා ආවොත් මේ වීඩියෝ එක බලන්න කලින් ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් මේ ගැන කතා කරන්න කලින් මුලින්ම මතක් කරන්න ඕනේ මේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනාවත් එක්ක. ඉතින් එහෙනම් කතා කරන්න යන්නේ අද මේ සිහිනවල තේරුම් තියනවාද? එතකොට ගිය සතියේ ඉතුරු කරලා තිබුණු ඉතුරු කොටසේ අවසාන කෑල්ල. අවචේතන මනස කියන්නේ මොකක්ද? ඉතින් අපි කතා කරපු ගැඹුරේ පතුලටම ගෙනියන්න. ඇත්තට මේ අවචේතන මනස කියලා කියන්නේ අපේ ජීවිතේ අපි සිදු කරන නමුත් හිතාමතා සිදු නොකරන දේවල් වලට. ඒකට මම ඔයාලට මේ වගේ උදාහරණයක් දෙන්නම්. ඔයා බයිසිකල් පදින්න පුරුදු වෙනවා. ඒකේ බැලන්ස් එක තියාගන්න ගොඩක් ફોකස් වෙන්න ඕනේ. නවත්ත ගන්න බ්‍රේක් එක අල්ලන්න ගොඩක් ફોකස් වෙන්න ඕනේ. පැඩල් කරන්න, ඒ වගේම වටේ පිටේ තියෙන වාහන, ගස්, ගල් ඔය දේවල් ගැන දැඩි අවධානයකින් යන්න ඕනේ. නමුත් ඔයා දිගු කාලයක් බයිසිකල් පැත්තට පස්සේ ඔයා ඔයාගේ යාළුවෙක් එක්ක කතා කර කර තනි අතකින් බයිසිකලේ හැන්ඩල් එක අල්ලගෙන උනත් බයිසිකලේ පැදගෙන යනවා. එතකොට අර බයිසිකල් පදිනවා කියන කරුණු කාරණා සියල්ල ඔයාගේ අවචේතන මනසේ ගබඩා වෙලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ අපේ ජීවිතේ අපි නිතර කරන නමුත් හිතාමතා නොකරන දේවල් අයිති වෙන්නේ අවචේතන විඤ්ඤාණයට. ඒකටම තමයි මේ subconscious mind කියලා කියන්නේ. ඒ කියන්නේ අවචේතන මනසෙන් සිදු කරන්නේ අපේ ජීවිතේ අපි කරන නමුත් සිතාමතා සිදු නොකරන දේවල්. මේ සිහිනවල තේරුම් තියනවා කියන කාරණාව කතා කරනකොට අවචේතන මනස කියන එකේ තේරුම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒකයි මම අවචේතන මනස මුලින් ඔයගලන්ට පැහැදිලි කරලා හිටියේ. ඉතින් බටහිර විද්‍යානුකූලව සහ පෙරදිග විද්‍යානුකූලව මේ සිහිනවල තේරුම් තියනවා කියන කාරණාව කතා කරගෙන යනකොට බටහිර විද්‍යාව ඉස්සරලාම කතා කරන්න ගත්තොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවෛද්‍යවරයා විසින් මේ වගේ අදහසක් සිහින පිළිබඳව දීලා තියෙනවා. සිහින කියන්නේ සැඟවුණු අරමුණු, ඒ වගේම හිතේ හිර වී තිබෙන හැඟීම්, අවචේතන සිතුවිලි කියලා. තවදුරටත් මේක ගැන කතා කරනවා නම් අපේ ජීවිතේ අපි ළඟා කර ගැනීමට කැමති ඒ වුණාට ළඟා කරගත නොහැකි වූ අත්හල අරමුණු. උදාහරණයක් මෙහෙම කියන්න. එක මිනිහෙක් ඉන්නවා. එයාට අවුරුදු 45ක් විතර ඇති. එයා බැංකුවක හොඳට ක්‍රියාවක් කරන කෙනෙක්. ඒනට කැමති ක්‍රිකට් තරුවක් වෙන්න. අවුරුදු 45ක කෙනෙක්. කවදාකවත් එයාට ක්‍රිකට් තරුවක් වෙන්න බෑ. එයාගේ ජීවිතේ එයා ළඟා විය නොහැකි අත්හල අරමුණු. අන්න ඒ වගේ දේවල් සිහින ලෙස පේනවා කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේම හිර වෙයි තිබෙන හැඟීම්. ඒ කියන්නේ ජීවිතය තුළ තිබෙන විවිධාකාර තත්ත්වයන් මත එළියට දාගත නොහැකි සිතුවිලි සිහින ලෙසින් එළියට එනවා කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් අර්ථ දක්වලා තියෙනවා. උදාහරණයක් විදිහට ලිංගිකත්වය, ආදරය, බිය, දුක මේ කියන කාරණා තව දුරටත් උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා නම් ඔයගොල්ලන්ට අපි හිතමු කෙනෙක් ලිංගික වශයෙන් තව කෙනෙකුට ගොඩාක් ආකර්ෂණීයයි. නමුත් කවදාක්වත් ඒ ආශාව සංසිඳව ගන්න පුළුවන් ආශාවක් නෙමෙයි. ඒ කෙනාව තමන්ට ළඟා කරගත හැකි කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ඒකපාර්ශ්වී ආදරය කියන දේ ජීවිතය තුළ අපිට කවදාකවත් එළියට දාගත නොහැකි සිතුවිල්ලක්. ඉතින් ඒකත් සිහින ලෙසින් එළියට එන්න පුළුවන් කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් මම කලින් කතා කරා අවචේතන මනස කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ අවචේතන මනසේ ගබඩා වෙලා තියෙන සිතුවිලි හැඟීම් සිහින ලෙසින් එළියට එන්න පුළුවන් කියන එකත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විද්‍යාඥයා විසින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් සිහින කියන කාරණාවට තේරුම් තියනවාද කියන කාරණාව කතා කරලා බලනකොට බටහිර විද්‍යාවේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන විද්‍යාඥයා විසින් මේ වගේ අර්ථකථනයන් සිහින වල දීලා තියෙනවා. මේ අවචේතන මනස කියන කාරණාව ඇරුණාම අපිට පේන දේවල් අනෙක් කරුණු දෙකම අපේ හිතේ අපි නොදන්නා පැතිකඩයන් පෙන්වනවා කියන එක. ඉතින් ෆ්‍රොයිඩ් කියන විද්‍යාඥයා විශේෂම කියන දෙයක් තමයි සිහිනයකදී අපි පේන දේට වඩා ඒක පිටිපස්සේ තියෙන තේරුම තමයි වැදගත් කියන එක. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ අපි හිර කරගෙන තියෙන අපිට ළඟා කරගත නොහැකි වූ හැඟීම් එළියට පිටාර කරන අවස්ථාවක් සිහින ලෙස පේනවා කියන එක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවෛද්‍යවරයා කියන්නේ. ඉතින් ඒකේ තේරුම ගොඩක් වැදගත් කියන එකයි එතුමා කියන්නේ. ඉතින් මේ බටහිර විද්‍යාව ගැන කතා කරනවා. කාල් ජන් කියන මනෝවෛද්‍යවරයා යම් කරුණු කාරණා මේ සිහින පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා. ඔව් සිහින පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණාවලින් සිහිනවල තේරුම් තියනවාද කියන කරුණු කාරණාවට ඔහු ඉදිරිපත් කරලා තියෙන යම් කරුණු පෙරදිග දැනුම හා සම්බන්ධයි කියන එක බොහෝ තැන්වලදී ඔප් වෙලා තියෙනවා. කාල් ජන් කියන මනෝවෛද්‍යවරයාට අනුව සිහින කියන්නේ සංකේතාත්මක භාෂාවක්. බටහිර විද්‍යාත්මකව නම් ඔහු පෙන්වන සංකේත සමහරවිට පෙරදිග විද්‍යාවත් එක්ක සංසන්දනය කරනකොට නම් ගැලපෙන්නේ නැහැ. නමුත් ඔහු කියනවා යම් සංකේත පෙන්නලා මේ දේවල් වලින් පෙන්වන්නේ මෙන්න මේ වගේ දේවල් කියලා. උදාහරණයක් විදිහට සර්පයන්ගෙන් පෙන්වන්නේ බය, සතුරන්, වතුර, සුබ හැඟීම්, නිවාස,
තමා ගැන පෞරුෂත්වය, පාරක්, නව ජීවන ගමනක්. වගේම තමයි අඳුරක් පෙන්වනවා නම් අපි නොපිළගන්න පැති වගේ කාරණා මේ කාල් ජං කියන මනෝවෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් නූතන බටහිර විද්‍යාව මේ සිහිනවල තේරුම් කියන සංකල්පය මුළු මුනින්ම බැහැර කරනවා. සිහින කියන්නේ හුදෙක් සිතේ ඇතිවන සිතුවිලි. මම කලින් වීඩියෝවේ සඳහන් කරපු නිසා මම මෙතනදී සඳහන් කරන්නේ නැහැ. නූතන බටහිර විද්‍යාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සිහිනවල තේරුම් තියනවා කියන සංකල්පයෙන් මුළු මුනින්ම බැහැර කරන පැතිකඩක්. පෙරදිග විද්‍යාව ගැන කතා කරමු. බෞද්ධ, හින්දු, පුරාණ මතවාදයන් මේ සියල්ල පෙරදිග විද්‍යාව විදිහට එකට කැටි කරලා ගත්තොත් පෙරදිග විද්‍යාවේ දැක්ම බටහිර විද්‍යාත්මකට වඩා ගොඩක් වෙනස්. මේ බෞද්ධ දර්ශනයත් එක්ක කතා කරලා බලනකොට බෞද්ධ පොතපතේදී බුද්ධ දේශනාවට පෙර තිබෙන විවිධ කතාංගවල මේ සිහින පිළිබඳ විවිධ මතවාදයන් තිබුණා. උදාහරණයක් විදිහට මහා මායා දේවී දුටු සිහිනය ඒක බෞද්ධ සංකල්පය තුළ ඉතාම ප්‍රසිද්ධ සංකල්පයක්. නමුත් බුද්ධ දේශනාව තුළ හෝ බෞද්ධ දර්ශනය තුළ මේ සිහින පිළිබඳව විශේෂ කරුණු කාරණා කියවෙන්නේ නැහැ. මම කලිනුත් සඳහන් කරලා තියෙනවා. බුද්ධ දේශනාව තුළ හෝ බෞද්ධ දර්ශනය තුළ මෙන්න මේ සිහින කියන කරුණු කාරණා හෝ යථාර්ථවාදී නොවන ප්‍රකාශයන් ප්‍රකාශ වන සෑම අවස්ථාවකදීම හින්දු දැනුම් පද්ධතියේ මිශ්‍ර වීමක් එකක් දක්නට ලැබිලා තියෙනවා. ඉතින් බෞද්ධ දැනුම් පද්ධතිය තුළ කිසිම වෙලාවක සිහින කියන කාරණාව කවදාකවත් අනාගතයේ දැකීමක්, එහෙම නැත්නම් වර්තමානයේ සිදුවීමක දැකීමක්, කෙනෙකු පිළිබඳ දැකීමක් කියලා දක්වන්නේ නැහැ. ඒකත් හරියට බටහිර විද්‍යාවට සමීපව යන විදිහේ අදහස් කීපයක් තමයි බෞද්ධ දර්ශනයට අනුව සිහින ගැන අදහස් ප්‍රකාශ වෙන්නේ. නමුත් හින්දු සංකල්පයේ මීට වෙනස්. විශේෂයෙන්ම උපනිෂද් කියන ග්‍රන්ථවල දක්වලා තියෙන ආකාරයට මේ සිහිනවල තේරුම් තියනවා කියන එක හින්දු දර්ශනයට අනුව ගොඩක් පිළිගන්නවා. ඒ වගේම තමයි පුරාණ මතවාද. පුරාණ මතවාද සහ මේ හින්දු දර්ශනය කියන කාරණා දෙක සම්මිශ්‍ර වෙලා තමයි බොහෝ දුරට මේ සිහිනවල තේරුම් ගැන එක මතවාදයන් එළියට එන්න පටන් ගන්නවා. එසේනම් අපිට ඍජුව ප්‍රකාශ කරන්න පුළුවන් හින්දු දර්ශනය සහ පුරාණ මතවාද කියන සංකල්ප දෙක එකට කැටි කරලා ගන්නවා. සිහිනවල තේරුම් තියනවා කියන සංකල්පය ඊටම ගැඹුරින් සාකච්ඡාවට ලක්වන කාරණාවක් තමයි පෙරදිග විද්‍යාවේදී. ඉතින් මේ හින්දු දැනුම් පද්ධතිය සහ පුරාණ මතවාද කියන සංකල්ප දෙක එකට කැටි කරලා ගන්නකොට සිහින කියන කාරණාවේදී සිහිනවල තේරුම් තියනවා කියන සංකල්පයට ඊටම නැඹුරු බවක් දක්වනවා කියන එක අපිට ඍජුව ප්‍රකාශ කරන්න පුළුවන්. හින්දු දර්ශනය සහ පුරාණ මතවාදවල මේ සිහින දකින හෝරාවල්, මේ සිහින දකින වෙලාවල් අනුව සිහිනවල තේරුම් එනවා, එහෙම නැත්නම් සිහින සැබෑ වෙනවා කියන කාරණාවට වඩාත් අපෘතාවයක් දක්වනවා. ඒ කියන්නේ අලුයම දකින සිහින පාන්දර 2ක් පාන්දර 4ක් වගේ කාලයක් ඇතුළත දකින සිහින මිනිසෙක් නින්දර ගිහම පාන්දර 2ක් පාන්දර 4ක් අතර කාලය තුල පෙනෙන සිහින ඊටාම නුදුරු කාලයකදී සැබෑ වෙනවා කියන එක පුරාණ මතවාදවල ඉතාම ගැඹුරුව සාකච්ඡාවට ලක් වෙනවා. එතකොට පාන්දර 4ක් අවදීමත් අතර කාලය තුල සිදුවෙන සිහින ඒතරම් ගැනීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් එහි සංකේතාත්මක තේරුමක් තියෙනවායි කියන එකත් මේ පුරාණ මතවාදවල අඩංගු වෙනවා. ඒ වගේම තමයි නින්දට ගිය අලුත කෙලින්ම කියනවා නම් පොට්ටෙට ඔළුව තියපු ගමම්ම පේන හීන හැබෑවෙන් හීන නෙමෙයි කියලයි පුරාණ මතවාදවල සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පුරාණ මතවාද කියලා මම හැම වෙලෙම කියන්නේ මොකක්ද? අපේ පැරණන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන දේවල්. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරේ සිහිනවල තේරුම් තියනවාද කියන එක සම්බන්ධව බටහිර මතවාදයන් සහ පෙරදිග මතවාදයන්. බටහිර මතවාදවල සිහිනවල තේරුම් තියනවා කියන සංකල්පය ටිකක් ඍජුව බැහැර කරනවා. නමුත් යම් මනෝවිද්‍යාඥයෝ මේවට තේරුම් තියනවාය, සංකල්ප තියනවාය කියන මතවාදයන් වලට රැඳී සිටිය බවට අපිට ඔප් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පෙරදිග මතවාදවල ගත්තහම බහුතරයක් පෙරදිග මතවාද සහ පුරාණ මතවාද එළියට එනකොට මේ සිහිනවල තේරුම් තියනවා කියන තැනට ගොඩක් ටාගට් වෙලා තියෙනවා. අවසාන වශයෙන් මම කතා කරේ පැරණි මතවාද වලට අනුව සිහින පේන කාල සීමාවත් එක්ක ඒ සිහින හරියනවා. එහෙම නැත්නම් ඒ සිහින සංකල්පනාත්මක සිහිනද? එහෙම නැත්නම් හරියන්නේ නැති සිහිනද කියන එක ගැන අදහස. මේ සිහින වලට සංකේත තියෙනවා නම් ඒ සංකේත මොනවද? කාල වේලාව අනුව පෙනෙන සිහිනේ තේරුම මොන විදිහටද අපි අර්ථ දක්වා ගත යුත්තේ? එතකොට කාල වේලාව අනුව පෙනෙන සිහිනේ සංකේතය කොහොමද අර්ථ දක්වා ගත යුත්තේ? මේ ගැන කතා කරමු සිහින සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකේ. ඉතින් ඔයාලා හිතනවා මේ වීඩියෝ එක හොඳයි කියලා. තව සැරයක් මතක් කරන්න අපේ channel එකත් subscribe කරලා වීඩියෝ එකත් like එකක් දාලා අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අමතක නොකර comment එකක් දාලා යන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔය සියලු දෙනාටම ජය වේවා.